දිගු නිහඬ කාලයකට පස්සේ ලංකාවේ හොඳම ඇග්‍රිකල්චර් YouTube channel එක අපි ඔයාලත් එක්ක කතා කරන්න ආවේ ගෝලීය වශයෙන් බලපෑමක් වෙලා තියෙන ගෝලීය වශයෙන් අවදානමක් තියෙන එල්නිනෝ තත්ත්වය ගැන. එල්නිනෝ තත්ත්වය ගැන අපි සරලව කතා කරොත් සාරාංශයක් විදිහට විශාලතම සාගරය වෙන පැසිෆික් සාගරයේ උෂ්ණත්වය ඉහළ යාමත් එක්ක කාලගුණයට සිදුවන බලපෑම. ඉතින් ඒ වගේ කාලගුණයට සිදුවන බලපෑමුත් එක්ක අපේ රටට ශ්‍රී ලංකාවට ඇති වෙන්න පුළුවන් කොයි වගේ තත්ත්වයක්ද? එල්නිනෝ තත්ත්වයේ හින්දා ශ්‍රී ලංකාවට වන බලපෑම සහ අවදානම අඩුයි කියලා තමයි කාලගුණ විද්‍යාඥයන් කියන්නේ. නමුත් ඉදිරි කන්නවලදී උෂ්ණත්වයේ වැඩිවීම, වර්ෂාව අඩුවීම සහ උණුසුම් කාලගුණය නියග ඇතිවීම ජල හිගේ වගේ සාධක වෙන්න පුළුවන්. ඉතින් අපි අවදානම් කළමනාකරණය සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියලා අපි සුට්ටක් කතා කරමු. පසක් තෝරා ගැනීමේදී එහෙම නැත්නම් ශේෂ්ත්‍රයක් තෝරා ගැනීමේදී එම ශේෂ්ත්‍රය අපිට ජලය සපයාගත හැකි, ජලය රඳවා තබාගත හැකි ශේෂ්ත්‍රයක් තෝරා ගන්න ඕනේ. භෝගයක් තෝරා ගැනීමේදී එම භෝගය එම පසට උචිත භෝගයක් වෙන්න ඕනේ. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් වී වගා කරන්න බැරි, එහෙම නැත්නම් මඩ වගාවක් නැති කුඹුරු වගේ ඉඩම්වල වී වගාව සිදු කිරීමට තරම් ජලය ප්‍රමාණවත් නැත්නම් අතිරේක ආහාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ අතිරේක ආහාර භෝග වලට යන ජල ප්‍රමාණය අඩුයි. වී වගා කළ නොහැකි ඉඩම්වල අතිරේක ආහාර වගා කරන්න ගන්න පුළුවන්. ඊට අමතරව නියගයට ඔරොත්තු දෙන භෝග වර්ග තෝරා ගන්න පුළුවන්. නියගයට ඔරොත්තු දෙන භෝග විදිහට ගත්තොත් දෙලුම්, කටුවනෝදා, මුරුංගා, ඒ වගේ ශාක, ඊළඟට අල වර්ග මඤ්ඤොක්කා, කිරියල, ඒ වගේ අල ಜಾති නියගයට ඔරොත්තු දෙන, එහෙම නැත්නම් අඩු ජල කළමනාකරණයක් තුළින් වගා කරගන්න පුළුවන්. ඊළඟට අපි ප්‍රභේදයක් තෝරා ගනිද්දී කෙටි දින, එහෙම නැත්නම් ගොඩක් කල නොයන ශේෂ්ත්‍රයේ කෙටි කාලයකින් ඉවර කරගන්න පුළුවන් කෙටි ප්‍රභේද තෝරා ගන්න ඕනේ. වී වල උදාහරණයක් විදිහට අපි ගත්තොත් LD 253, BG 252, PG 251 වගේ ශේෂ්ත්‍රයේ කෙටි කාලයක් රැඳී තියෙන භෝග තෝරාගත්තාම අපිට අඩු ජල ප්‍රමාණයකින් භෝගය ජීවිත කාලය ඉවර කරන්න පුළුවන්. සුදුසු ජල සම්පාදන ක්‍රමයක්. වාරි ජලය සපයනවා නම් එහෙම අපි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් බහුවාර්ෂික භෝග වගේ ඒවට අපිට බිඳු ජල සම්පාදන ක්‍රමය යොදා ගන්න පුළුවන්. ගොඩක් දුරට බිඳු ජල සම්පාදන ක්‍රමය යොදා ගැනීම වඩාත් උචිතයි. ඉතින් අපිට එතකොට ජලය අවශ්‍ය මූලමණ්ඩල කලාපයට පමණක් සපයලා අපත යන ජල ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ජලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ජල සම්පාදන ක්‍රමය ගැන සැලකිලිමත් විය යුතුයි. ජල සම්පාදන ක්‍රමයක් තෝරා ගැනීමේදී ජලය හානි නොවන ජල සම්පාදන ක්‍රමයක් තෝරගන්න ඕනේ. අපි ශේෂ්ත්‍රයේ භෝග හිටවද්දී අපි පුළුවන් තරම් තවන් පාලනය කරලා භෝග හිටවන්න ගත්තොත් අපිට ශේෂ්ත්‍රයේ එම භෝගය පවතින කාලය අඩු කරගන්න පුළුවන්. මොකද තවාන කියන්නේ පොඩි කුඩා කොටසක් හින්දා අපිට ඒක නඩත්තු කරන්න ලේසි. එතකොට ඒක නඩත්තු කරගත්තාම අපිට ශේෂ්ත්‍රයේදී ඒ වගාව තියෙන කාලය අඩුයි. ඉතින් ඒ ආකාරයටත් අපිට ශේෂ්ත්‍රයේදී ජල කළමනාකරණය සිදු කරගන්න පුළුවන්. ඊළඟ එක අපි වසුන් යොදන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඒක සජීවී වසුනක් හෝ අජීවී වසුනක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් කෙසෙල්, ඊළඟට පැපොල් වගේ වගාවන් තුල පේලි අතර ශාක, ඒ කියන්නේ කොලේල ඔලුවක් හරි වෙනත් භෝග ප්‍රභේදයක්. ඒ කියන්නේ අපි අරමුණු කරගත්ත ප්‍රධාන භෝග කාණ්ඩයට අමතරව වසුනක් විදිහට වෙනත් භෝගයක් වගා කරන්න පුළුවන්. ඒකෙන් අමතර ආදායම වගේම ජලයේ වාෂ්ප වීම සහ ජලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. ඊළඟට අපිට ඒකට ස්වභාවික වසුන් නැත්නම් අපිට මේ තියෙනවා පොලිතින්, පොලිමල්ච් වගේ වසුනක් යොදපුවාම වාෂ්පීකරණය මගින් ඉවත් වෙන ජල ප්‍රමාණය ඉතිරි කරගන්න පුළුවන්. ඒ ආකාරයට අපිට ජලය කළමනාකරණය කරගන්න පුළුවන්. පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම. පසට කාබනික ද්‍රව්‍ය එකතු කර ගැනීම තුළින් ජලය රඳවා තබා ගැනීම සිදු කරනවා. ඒ හින්දා හැකි පමණ කාබනික ද්‍රව්‍ය එකතු කරලා වගා කිරීම හෝ බහුවාර්ෂික ශාක සඳහා කාබනික ද්‍රව්‍ය පසට එකතු කිරීම අපිට යොදා ගන්න පුළුවන්. පොහොර හා පරිබෝධ කළමනාකරණය ගත්තොත් පොහොර යෙදීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම අපි යොදන පොහොර වර්ග අපිට පොහොර වලින් ලැබෙන පෝෂක ප්‍රමාණය වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වෙනවා වියලි කාලගුණයක් ඇති විට පොහොර යෙදීමේදී. ඒ සඳහා සැලකිලිමත් වෙන්න ඕනේ. නියගයක් ඊට පස්සේ වියලි කාලගුණයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ආහාර වල සුලභතාවය අඩු වෙනවා, ගුණාත්මක ආහාර අඩු වෙනවා, ආහාර මිල ඉහළ යනවා. ඒ හින්දා අපිට වගා කළ හැකි ඉඩම් වල, එහෙම නැත්නම් අපිට ළඟපාත ගෙවතු වල වගා කරන්න පුළුවන් නම් පුංචි කොටසක හරි ගෙවතු වගාවක් පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට ගෙවල් වලින් ඉවත් කරන අපජලය යොදාගෙන ඒවා ප්‍රයෝජනට අරගෙන ගෙවත්තේ කුඩා කොටසක් හරි ආහාර භෝග මොනවා හරි වගා කරගෙන තිබුණොත් අපිට ඒ අභියෝගයටත් මුහුණ දෙන්න පුළුවන්. අනිත් එක
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වාරිමාර්ග සහ රජයේ ආයතන වලින් මේ සම්බන්ධව වගකීන ආයතන වලින් නිතර නිකුත් කරන උපදෙස් පිළිපැදීම සිදු කළ යුතු වෙනවා. යාවත්කාලීන කෘෂිකර්ම YouTube නාලිකාවක් විදිහට අපි ඔබත් එක්ක මේ තොරතුරු බෙදා ගන්නවා. ඒ වගේම තමයි අපේ Facebook page එක follow කරලා තියාගන්න. රැඳිලා ඉන්න අපිත් එක්ක ලංකාවේ හොඳම ඇග්‍රිකල්චර් YouTube channel එක අවුලුවක් වෙනවා.